Welcome to the Mind Khan. නස්රුදීන්ගේ නිල්ලලියගේ කතාව. නස්රුදීන් මුල්ලා නස්රුදීන් කියලා මිනිහෙක් හිටියා පර්සියාවේ. ඉතින් මේ මිනිහයා හරි විනෝදකාමී. යනවා දවසක් පොළට මාකට් එකට. යනකොට මේ මිනිස්සු දෙන්නෙක් එක පැත්තක් දිහා බලාගෙන ඉන්නවා. නස්රුදීන් මේක බලාගෙන යන ගමන් තව යාළුවෙක් හම්බ වෙනවා. දැන් මේ පොඩි පොළවල්නේ ඒ රටවල ඒ කාලේ තියෙන්නේ. ඔක්කොම අඳුරනවා. ඒ යාළුවා අහනවා මේ මුල්ලා අර මොනවද අර දෙන්න බලන් ඉන්නේ කියලා. ඉතින් මේ නස්රුදීන් අපේ සංස්කෘතිය අන්දරේ වගේ ඉතින් විනෝදකාරී. නස්රුදීන් කියනවා මේ අර නිල්ලලියෙක් ඉන්නවා කියලා ඒ දෙන්න බලාගෙන ඉන්නවා. නිල්ලලියෙක්. blue elephant. කියලා යනවා. ඉතින් මේ මාකට් එකට ගියාම වරුවක් යනවා. ඉතින් දවසක් යනවා. ඉතින් එපාර බඩු අරගෙන ගිහලා විකුණලා කාපට් පර්සියාවේ තිබ්බ දේවල්. ඉතින් හවස මුල්ලා ආයි එනවා ඒ පාරෙන්. ඒ ඒරියා එකට එනවා. එනකොට දකිනවා 100 ගණන් මිනිස්සු ඒ පැත්ත බලාගෙන ඉන්නවා. ඉතින් මුල්ලා අහනවා මේ නස්රුදීන් අහනවා ළඟ ඉන්න කෙනෙක්ගෙන් මොනවද අරගොල්ලෝ බලන්නේ කියලා. ඉතින් මනුස්සයා කියනවා නිල් අලියෙක් ඉන්නවා කියලා බලන් ඉන්නවා. ඉතින් මේ නස්රුදීන් එකපාරටම හිතනවා ඇත්තට මෙතන නිල් අලියෙක් ඉන්නවත් දන්නේ නැහැ කියලා. බෑ යාම දන්නවා එයා කියපු බොරුව කියලා. ඒ බොරුවේ ස්වභාවය ඒකයි. ඒ බොරුව බොරුවක් හැටියට ප්‍රකාශ වෙනවා අනිවාර්යෙන්. ඒකට බොරුව නිර්මාණය කරපු පුද්ගලයා අසු වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට මේ අපිත් බොරුවක් කියන එක ගැන නෙවෙයි මම කියන්නේ බොරුවක් කියන එකක් තරද්දක් තමයි. නමුත් අපිත් බොරුවක් වෙන්න ඉස්සර අපි හිතන්න ඕන ඇත්තටම අපි බොරුවක් වෙන්නේ නැතුව තව කෙනෙකුට බොරුවක් කරන්න බෑ. අපේ ස්වභාවය බොරුවක් විය යුතුයි. ප්‍රථමයෙන්. ඉතින් ඒකින්ද දෙපාරක් හිතන්න කියලා තමයි ආරාධනා කරන්නේ. බොරුවක් හැටියට ප්‍රකාශ වෙන්න පෙර.